ආයුබෝවන් ළමයි. අපේ රටට විද්‍යාගමනයෙන් පස්සේ එල්ලවිච්ච මුල්ම විදේශ ආක්‍රමණ ගැන අපි අද කතා කරමු. විජය රජතුමාගෙන් පස්සේ උපතිස්ස ඇමතිතුමා ඉතා සුළු කාලයක් රාජතන්ත්‍රයේ වැඩ බලලා තියෙනවා. අද අපිට තේරෙන අපේ ක්‍රමවේදය අනුව ගත්තාම මහාවංශයේ ලැබෙන තොරතුරුත් එක්ක ඊට පස්සේ විජයෙන් පස්සේ විජය පඬුවස්දේව් මුටසිව දේවනම්පියතිස්ස උත්තිය මහාසිව සූරතිස්ස මේ සූරතිස්ස රජුරුවන්ගේ කාලේ තමයි අපේ රටට මුල්ම විදේශාක්‍රමණ එල්ල වෙන්නේ. විජයාගමනයෙන් පස්සේ මුල්ම විදේශාක්‍රමණය මේ සූරතිස්ස රජතුමා කාලේ එල්ල වෙන්නේ. සූරතිස්ස රජතුමා හරි ධර්මිෂ්ඨ පාලකයෙක්. බුදුදහමට සේවය කරමින් තමයි එතුමා කටයුතු කරලා තියෙන්නේ. යුද හමුදාව ගැන එතුමා නොසලකා හැරුවා. යුද හමුදාව කියන්නේ ඒ කාලේ චතුරාංගනී සේනාව හිටියේ. අස්රිය පාබල. ඉතින් මේ චතුරාංගනී සේනාවේ හිටපු නායකයෝ දෙන්නෙක් තමයි මේ සූරතිස්ස රජතුමාව ඝාතනය කළ බලය පැහැරගන්නේ. ඒ කතාව මෙහෙමයි. අපේ දේවනම්පියතිස්ස රජතුමාගේ කාලේ වෙනකොට අපේ රට අස්ස වෙළඳාම් ආපු දෙන්නෙක් හිටියා. ත්‍රිවිධ ජාතිකයෝ. ඒ දෙන්නගේ නම තමයි සේන සහ ගුත්තික. මේ දෙන්න සහෝදරයෝ. සේන සහ ගුත්තික. මේ සේන සහ ගුත්තික කියන සහෝදරයන්ගේ රස්සා වෙලා තිබුණේ අස්සයෝ කියන එක. අස්ස වෙළඳාම් කරන එක. ඉන්දියාවෙන් අස්සයෝ ගෙනල්ලා අපේ රටේ අස්ස වෙළඳාම් කරන එක. කාලයත් එක්ක මේ අස්ස වෙළඳ දෙන්න තමන්ගේ තත්ත්වය තහවුරු කරගන්නවා. තහවුරු කරගෙන විතරක් නෙමෙයි මේ දෙනාට පුළුවන් වෙනවා අස්ස හමුදාවට බැඳිලා අස්ස හමුදාවේ ප්‍රධානීන් බවට පත් වෙන්න. අස්ව සේනාවේ. අස්ව සේනාවේ ප්‍රධානීය බවට නායකයෙක් බවට පත් වෙන්න. ඉතින් ඒගොල්ලෝ පස්සේ අවබෝධ කරගන්නවා මේ අපේ රටේ සූරතිස්ස රජතුමා හරි දුර්වල පාලකයෙක්. මෙතුමාගෙන් බලය පැහැර ගන්න පුළුවන් කියලා මේ සූරතිස්ස රජතුමා මරලා අවුරුදු 22ක් අපේ අනුරාධපුර රාජධානිය පාලනය කරනවා. ඉතිහාස පොතේ පිටිරට පාලනය කළා. අපි ඉතිහාස ග්‍රන්ථ යන මහා වාසිතය මේ තොරතුරු තියෙන්නේ. අවුරුදු 22ක් මේ සේන සහ ගුත්ති කියන සහෝදර දෙන්න සම රජවරුන් හැටියට තමයි ඒ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ. රජරට පාලනය කරලා තියෙන්නේ. හැබැයි මහා වංශය කියනවා මේ සේන සහ ගුත්ති කියන සහෝදර දෙන්නගෙන් අපේ සංස්කෘතියට ශාසනයට සේවයක් මේ හානියක් වුන්නේ නැහැ කියන එක. සේවක නිසා හානියක් වෙලා නැහැ. මේ දෙන්නගෙන් කිසිම හානියක් වෙලා නැහැ. ධර්මිෂ්ඨ පාලකෙට තමයි මේගොල්ලෝ කටයුතු කරලා තියෙන්නේ. නමුත් මේගොල්ලෝන්ට අයිති දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ විදේශිකයෝ. අපේ රට අපේ මිනිසුන්ට අයිති වෙන්න ඕනේ. ඉතින් ඒ කාලේ අපේ ඔය දේවනම්පියතිස්ස රජතුමාගේ බාලම සහෝදරයා අසේල කුමාරයා. අසේල කුමාරයා තමන්ගේ ජීවිතේ රැකගන්න සැඟවින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතුමා සේනාවක් සංවිධානය කරලා ඉන්න මේ සේන සහ ගුත්තික කියන මේ සම රජවරුන් දෙන පරාජයට පත් කරලා එතුමා රජ වෙනවා. අසේල රජතුමා නමින්. හැබැයි අපි දන්න ඉතිහාසය අනුව මහාවංශ දින විදිහට මේ ඉසාර රජතුමා ලොකු සේවයක් කළේ විදේශාධිපත්‍යයෙන් අපේ රට ගලවා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. හැබැයි මේ රජතුමාට ගොඩක් කල රජකම් කරන්න හම්බෙන්නේ නැහැ. වසර 10ක් පවන කාලයක් ඇතුළත රජකම් කරන්න හම්බෙන්නේ. ඒකට හේතුව තමයි චෝල දේශයෙන් එනවා එලාර කියලා වෙලෙන්දෙක්. යා රජපෞල කියන්නේ වෙලෙන්දෙක්. වාන්ජික් වෙලෙන්දෙක්. මේ වෙලෙන්දා විශාල කුලී හමුදාවකුත් එක්ක ඉන්නේ. ඇහිලා මේ අසේල රජතුමා මරනවා. මරලා රාජ්‍ය පැහැර ගන්නවා. සේරතුමා මල්ල රාජ්‍ය පැහැරගෙන අවුරුදු 44ක් අනුරාධපුරේ පාලනය කරන මෙලා රජුව. හැබැයි එලා රජතුමා යුක්තිගරුක දෙහැමි ධර්මිෂ්ඨ පාලකයෙක්. එතුමා Hindu භක්තියෙක්. නමුත් බුදුදහමට එතුමා හානි කරන්න ගිහිල්ලා නැහැ. බුදුදහමටත් එතුමා සැලකූ බවට තමයි සාක්ෂාත්ක තියෙන්නේ. හරිම යුක්තිගරුක පාලකයෙක්. කොච්චර යුක්තිගරුක කියනවනම් මේ එලා රජුරුවන්ගේ පුතා රථයකට යට කළා ගවයෙක් මරනවා. ඒක දැනගත්ත මේ එලා රජුරු තමන්ගේ පුතාට ඒ දඬුවම දෙනවා. රථයකට යට කළා තමන්ගේ පුතාට ඒ දඬුවම දෙනවා මරණයටපත් කරනවා. ඉතින් ඒ වගේ යුක්තිගරුක පාලකයෙක් තමයි එලාර කියන්නේ. හැබැයි ආක්‍රමණිකයෙක්. එලා රජතුමාගේ නායක යෝධයා නැත්නම් හමුදාපතිතුමා අපේ නන්දි මිත්‍ර යෝධයාගේ මාමා අම්මගේ අයියා මිත්‍රසෙනෙවියා. එදා සිංහල දෙමළ කේස් එකක් තිබිලා නැහැ. එදා සිංහලයටත් දෙමළයටත් සමසේ තමයි එලා රජතුමා සලකලා තියෙන්නේ. හැබැයි ඔහු යටතේ හිටපු අනිත් ද්‍රවිඩෝ එහෙම කරලා නැහැ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. එලා රජතුමා හොඳ වුණාට එතුමා යටතේ හිටපු අනිත් වැසියෝ එහෙම කරලා නැහැ. එයාගේ අතවැසියෝ. ඉතින් කාලයත් එක්කම රූඩු රජ පරම්පරාවේ බිහිවිච්ච මහානාග රජතුමාගේ පරම්පරාවේ මහානාග ජටාලතිස්ස, කෝටාබේ, කාවන්තිස්ස, ඒ අවන්ති පුතා දුටුගැමුණු මේ පරපුරෙන් බිහිවිච්ච දුටුගැමුණු කුමාරයා අවුරුදු 44ක් රජරට පාලනය කරපු එලාරගේ පාලනය අවසන් කරනවා විජිතපුර සටනෙදි. විජිතපුර සටනෙදි රජවරු දෙන්න ඇතුම් පිටනකට සටන් කරලා ජයග්‍රහණය හෝ පරාජය තීරණය කරනවා. ඒ රජවරු දෙන්නම හරි හොඳ රජවරු.
මොකද අහිංසක මැනිට තිබ්බේ නැහැ. රජවරු දෙන්න එකතු වෙලා දෙන්න සටන් කරලා අවසාන ජයග්‍රහණය තීරණය කළා. එලා රජතුමා මේ සටනේ මරණයට පත් වෙන විජයපුර සටනේදී එලා රජතුමාට ඊටාම රාජ්‍ය ගෞරව සහිතව අපේ දුටුගැමුණු රජතුමා ගරු කරලා එලා රජතුමාගේ දේහ ආදානය කළා දාගේ බප්පා බඳවනවා. ඊටාම යුක්තිගරුක තමයි මේ එලා දුටුගැමුණු රජවරු දෙන්න මේ මිනිස්සුන් සම්බන්ධයෙන් කටයුතු කළේ. නැත්තම් වර්තමාන යුගයේ වාගේ අහිංසක මිනිස්සු ටික ඉන්දට දාලා පාලකයන් දෙපැත්තට වෙලා ආරක්ෂා හේතු හිටියේ නැහැ. මේ රජවරු දෙන්නම ශ්‍රේෂ්ඨයි. මොකද එලාර සහ දුටුගැමුණු දෙන්න ෆේස් ටු ෆේස් මූණට මූණලා සටන් කරලා ජයපරාජය තීරණය කළා. එලාරගේ මරණයත් එක්ක මේ දුටුගැමුණු ජයග්‍රහණයත් එක්ක ලංකාව එක්සත් රාජධානිය රාජ්‍ය බවට පත් වෙනවා. ඔය විදිහට තමයි අපේ ආක්‍රමණ වළක්වලා අපේ රජවරු කටයුතු කළේ. ඉතින් මෙතනින් ආක්‍රමණ ඉවර වෙන්නේ නැහැ. දිගටම මේ ආක්‍රමණ මාලාව යනවා. එලාර පෙරතුනා ඒක ඇත්ත. ඊළඟට දුටුගැමුණුන් පස්සේ රජ වෙන්නේ අනුරාධපුරේ. සද්ධාතිස්ස කුමාරයා සද්ධාතිස්ස රජුව. සද්ධාතිස්සින් පස්සේ තුල්ලත්තන කල්ලටනාග. ඉතින් මේ කල්ලටනාග රජුරුවන් කාලේ මහරට්ටක් කියන සෙනවිය මේ රජුරුව මරලා රජ වෙනවා. කල්ලට රජුරුව මරලා රජ වෙනවා. ඊට පස්සේ රජකම හිමි කුමාරයා ඊළඟ හිමි කුමාරයා තමයි සද්ධාතිස්සගේ බාලම පුතා වට්ටගාමිනියා බේව නැත්නම් වලගම්බා. වලගම්බා කුමාරයා ඒ මහරට්ටක මරලා තමන්ට හිමි රාජ්‍ය බලය ලබා ගන්නවා. ඒ කාලේ ලංකාවේ නකුල ගාමේ තිස්ස බ්‍රාහ්මණයා කැරල්ලක් ඇති කරන මේ තත්වයේ තුල දකුණු ඉන්දියානු ආක්‍රමණික සේනා 7ක් එනවා ලංකාව ආක්‍රමණය කරන්න. ඔන්න පුලබත්ත, බාහිය, පණේමාර, පිලේමාර, දාටිය කියන මේ 5 දෙනාගේ ආක්‍රමණය අපේ රටේ ලක් වෙනවා. ආක්‍රමණිකයෝ 7ක් ආව කියලා තමයි කියන්නේ. කෙනෙක් අපේ රජතුමාගේ බිසව සෝමාදේවිය අරන් ඉන්දියාවට යනවා. අනිත් එක්කෙනා අපේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව අරන් ඉන්දියාවට එනවා. ඊටු 5 දෙනා මෙහි නැවතිලා අපේ රට පාලනය කරනවා. උන් හැබැයි එකිනෙකා මරාගෙන උන් අතර සමගියක් තිබ්බේ නැහැ. මේ ඊළඟට අන්තිම ද්‍රවිඩ පාලකයා විච්ච දාටිය පරද්දලා වට්ටගාමිනිය අබේ රජතුමා අවුරුදු 14යි මාස 7කට පස්සේ නැවත අනුරාධපුරයේ රජකමට පත් වෙනවා. දැන් හොඳින් මතක තියාගන්න. සේන සහ ගුත්තික අපේ රට ආක්‍රමණය කරලා අවුරුදු 22ක් පාලනය කරනවා. එලාර අවුරුදු 44ක් අපේ රට ආක්‍රමණය කරලා පාලනය කරනවා. ඊට පස්සේ වලගම්බා රජතුමාගේ කාලේ එල්ලවිච්ච ආක්‍රමණයත් එක්ක අවුරුදු 14යි මාස 7ක් මේ ආක්‍රමණයක පුලබත්ත, බාහිය, පණේමාර, පිලේමාර, දාටිය කියන අය පාලනය කරනවා. මේවා තමයි අපේ රටේ ඉතිහාසයේ අපිට එල්ලවිච්ච මුල්ම ආක්‍රමණ. මේ ආක්‍රමණ ටික හොඳට මතක තියාගන්න. මේ අද වගේ තමයි එදත් අපිට අභියෝග තිබෙන්නේ ඉන්දියාවේ. මොකද ඉන්දියාව නිතරම බැලුවේ මේ ශ්‍රී ලංකා භූමිය තමන්ගේ අනසක යටතට ගන්න. ඒ භූගෝලීය දේශපාලන ස්වභාවය අඛණ්ඩ ಭಾರತයේ කියන සංකල්ප මත ක්‍රියා කරන ඉන්දියානු ස්වභාවය වෙනස් වෙලා නැහැ. එදා ඉඳන් අද දක්වා මේ තත්ත්වය එහෙම තමයි මොන පැත්තෙන් හරි ඒගොල්ලෝ අභියෝග කරනවා. ඉතින් අපේ රටේ සමගිය නැති වෙච්ච වෙලාවේදී අපේ රටේ පාලකයෝ දුර්වල වෙච්ච වෙලාවේදී නිතරම ඉන්දියන් කාර්යෝ බලන්නේ අපේ රට ආක්‍රමණය කරන්නේ. ඒක සදාතනික සත්‍යයක් කියලා තමයි ඉතිහාසයේ දෙස බැලීමෙන් අපිට පෙනී යන්නේ. දැන් මට මතකයි මම පුංචි කාලේ අපේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉන්දියන් කාර්යෝ ඒ කාලේ රජීව් ගාන්ධි කියලා කෙනෙක් තමයි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය වෙලා හිටියේ. අපේ රටේ ගුවන් සීමන උල්ලංඝනය කරන විනාඩි ගානකට අපේ රටේ අවසරයකින් තොරව අපේ රජයේ අවසරයෙන් තොරව විනාඩි ගානකට ඒගොල්ලන්ගේ මික් යාන ඇහිල්ලා අපේ රටේ යාපන අර්ධදීප ඇතුළු උතුරු ප්‍රදේශයට පරිප්පු හාල් වගේ දේවල් හෙළමින් අපේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කරනවා. ඉතින් එතකොට ගලුවාම අතීතයේ ඉඳන් සේනගුත්තිගේ ආක්‍රමණයේ ඉඳලා වර්තමාන රජීව් ගාන්ධි ආක්‍රමණය දක්වා මේ වැඩිම වාර ගාණක් අපිට පහර දීලා තියෙන්නේ මේ පෘතුගීසි දාන්දේශින් කිසි නෙමෙයි මේ අසල්වැසි ඉන්දියාව. හැබැයි ඉතින් ඉන්දියාවේ කියන දේවල් වලින් අපිට වෙන් වෙලා ජීවත් වෙන ඉන්දියාවත් එක්ක සහයෝගීතාවයෙන් ඉන්න ඕනේ. හැබැයි අපි අපේ ආරක්ෂා සලස ගන්නවා කියන කාරණේ ඉතිහාසය තුලින් අපිට මැනවින් පැහැදිලි වෙනවා. මේ ඉතිහාස පිටිමද පුවත් තමන්ගේ විචාරාක්ෂණ බුද්ධියෙන් ගවේෂණය කරන ලෙස මම ඔබ සැමට දරුවන්ට මතක් කරනවා. හොඳයි. නැවත පාඩමක් තුලින් හමු වෙනතුරු ඔබට ජය සතුට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.